මම මේ සර්ලව මේ අඳුනා දෙන්න මේ අපේ බුද්ධික සර්ව පළවෙනියෙන් අඳුන්ලා දෙන්න. මම ඉතින් ජීව විද්‍යා ගුරුවරයෙක්නේ බයොලොජිනේ. මට ටිකක් සනීපමදි කියලා හිතලා මම මේ විෂය කරන එක නවත්තන්න හිතුවා. නවත්තන්න හිතලා ලංකාවේ බයොලොජි කරන්න ගුරුවරයෙක් කිව්වා. පැත්තම කියන්නකෝ. හෙව්වා. මට හරියන සුදුසුකම් තිබෙන ළමයින්ට හරියට මේ විෂය ගොනු කරන්න පුළුවන් ගුරුවරයෙක් මට හොයාගන්න බැරුව ගියා. මම අවුරුදු 4ක් හිටියා වෝ. අන්තිමේට මට හම්බුණු පුද්ගලයා තමයි බුද්ධික සර්. මම ඉතින් කෙලින්ම මගේ තියෙන සියලුම ජීව විද්‍යාව පිළිබඳ සම්පත්තිකයාට පැවරුවා. පවර්ලා මේ මගේ ආයතනයේ ජීව විද්‍යාව උගන්වන සර් වශයෙන් මම පත් කරගත්තා. හොඳ සුසුම් තියෙන විද්‍යාවේදී විශේෂ උපාධි තියෙන ඊගාවට මාස්ටර්ස් කියන්නේ මොකද මේ පශ්චාත් උපාධියක් තියෙන මට ළමයින්ට යම්කිසි කාරණයක් ඉතාම හොඳට තේරුම් කරලා දෙන්න ඉතාම සුපිරි සටහන් ක්‍රමයක් තිබෙන ෂෝට් නෝට්ස් ක්‍රමයක් තිබෙන සර් කෙනෙක්. සර්ට මම ආරාධනා කරනවා මේ සර්ලව අඳුරලා දෙන්න. බොහොම ස්තුතියි මේ දාසෝදී අවස්ථාවට සහ මේ කරපු ඇගීමට. ඉතින් ඇත්තටම මටත් මේ ලොකු අභියෝගයක් සහ ලොකු අවස්ථාවක් තමයි ලැබුණේ ලාල්සර්ගේ ආයතනයේ බයොලොජි සබ්ජෙක්ට් එක උගන්වන්න. මේ ඉතින් ඒත් එක්කම ලාල්සර් මේ මාව විතරක් නෙවෙයි හොඳ ටීම් එකක් මෙතෙන්ට මේ සම්බන්ධ කරලා දුන්නා.